ඉතින් සුපුරුදු විදිහටම හරි ආදරෙන් ඔයාලව පිළිගන්නවා මගේ channel එකට. ඔන්න ඉතින් අද ගෙනාවේ ලේසිම විදිහකට පිටි අනන්නේ නැතුව ගොඩක් තෙල් පාවිච්චි කරන්නේ නැතුව ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන් අල පරාට හදන ක්‍රමයක්. මේක ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් නිසා ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුණා. එහෙනම් ඉතින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සර වෙලාවෙ ඉතින් මම කරේ පරාටයකට උවමනා කරන පිරවුම ලෑස්ති කරගත් එක. ඉස්සර වෙලාම සාමාන්‍ය ප්‍රමාණයේ අලගෙඩි 6ක් විතර තම්බලා අරගෙන මේ විදිහට පොතු ඇරලා මම පොඩි කරගත්තා. අල ටික ඉතින් හොඳට අර කෑලි නැති වෙන්න පොඩි කරගත්තාම ඇති. ඒකට අපිට හැන්දක් ගැරප්පුවක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම කරේ පෑන් එකක් අරගෙන ඒකට තෙල් මේස් හැඳි දෙකක් විතර එකතු කරගත්තා. තෙල් ටික රත් වෙද්දි ඉතින් ඒකට හීනියට කපාගත්ත ලුණු ටිකක් ඒ වගේම අම්මිරිස් ටිකක් එකතු කරනවා. ලුණු ටිකක් තෙලේ මැලවෙන්න දීලා ඒකට මම රසායනික ලුණු ටිකක් එකතු කරනවා. ඒ වගේම පුළුවන් ඔයාලට ගම්මිරිසොත් ඔයාලගේ රසායනික එකතු කරගන්න සැර ප්‍රමාණය අනුව. ඉතින් මේ අල මික්ස් එකට ගම්මිරිස් ටිකක් එකතු කරාම මේක හරි අමුතුම රසක් එනවා. ඊට පස්සේ ඉතින් අර පොඩි කරගත්ත අල ටික මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේක ඉතින් විනාඩියක් දෙකක් ලිපේ තියාගෙන කලවම් කරගත්තාම ඇති. ඊට පස්සේ ඉතින් මම මේ ලිප ඔෆ් කරා විනාඩි දෙකකට විතර පස්සේ. දැන් ඉතින් පරාටා මිශ්‍රණය අපි ඊළඟට හදාගමු. මම ඉස්සර වෙලාම කරේ සාමාන්‍ය ලොකු බෝල් එකක් අරගෙන ඒකට බිත්තර ගෙඩියක් හදලා දාගත්තා. ලුණු තේ හැඳි කාලක් විතර මම බිත්තරයකට දාගත්තා. ඊළඟට මද රස්නේ වතුර අඬු කොප්ප කාලක් විතර මම මේකට එකතු කරගන්නවා. වතුර ටික එකතු කරගෙන මේ විදිහට හොඳට වතුරත් එක්ක බිත්තරේ කලවම් කරගන්නවා. විනාඩි 1කමාරක් දෙකක් විතර හොඳට මේක අපි මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ටික ටික පාන් පිටි මේකට එකතු කරගන්නවා. ඉතින් මම මෙතන ගත්තේ පාන් පිටි ග්‍රෑම් 250ක්. ඉතින් පිටි ටික එකතු කරගත්තේ මම ඒක කොටස් දෙකකට වගේ එකතු කරගත්තේ. ඒ වගේම තමයි තව මම වතුර ටිකකුත් දාගත්ත. සාමාන්‍යයෙන් අඬු කොප්ප 1කමාරක් විතර වගේ පාන් පිටි 250ට වතුර දාගන්න ඕනේ. ඉතින් මේ පිටි වලට වතුර එකතු කරද්දී අපිට හරියටම කියන්න බෑ වතුර මෙච්චරක් දාන්න ඕනේ කියලා. මොකද අපි එක එක්කෙනා ගන්න පිටි වල වර්ගය අනුව අර වතුර අහන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් අපිට ඕනේ මෙන්න මේ වගේ උකු බැටර් එකක් හදාගන්න. ඒ වගේම තමයි මේකේ චුට්ටක්වත් කැට නැති වෙන්න මේ බැටර් එක හදාගන්න ඕනේ. එහෙනම් ඉතින් දැන් අපි අල පරාට එක හදාගමු. ඉතින් මම මෙන්න මේ වගේ පෑන් එකක් තමයි මේ අල පරාට එක හදන්න ගන්නෙ. ඉතින් බැටර් එකෙන් හැන්දක් අරගෙන දාලා මේ විදිහට තෝස් එක වගේ අපි හදාගන්නවා. ඉතින් බැටර් එක දාන්න කලින් ඔයාලට පුළුවන් ඉස්සල්ලාම පොල් තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි පෑන් එකේ ගාගන්න. ඉතින් මම පොල් තෙල් ටිකක් තමයි ගාගත්තේ. ඉතින් මේක හරි ඉක්මනට ඉදෙනවා පරාටා එක. ඉතින් පරාටා එක මෙන්න මේ ගානට හොඳට උඩ පිච්චීගෙන එද්දි අපි මේක හක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ සයිස් එකෙන්ම ආයෙ අපි පරාටා එකක් දාගන්නවා. ඉතින් ඒක හොඳටම පිච්චෙන්න දෙන්නේ නැතුව බාගෙට උඩ ඉදීගෙන එද්දි අපි ඒකට කලින් හදාගත්ත අල මිශ්‍රණය මේ විදිහට දාගන්නවා. අල මිශ්‍රණය ඉතින් මේ විදිහට දාගත්තට පස්සේ අපි අර ඉස්සර වෙලාම උයාගත්ත පරාට එක තියෙන්නේ. ඒක අරගෙන අර අල මිශ්‍රණය උඩින් තියනවා. තියලි වෙලා ඉතින් ඒක තමයි අපි අර එක සමානව මේ රොටිය හදාගන්න ඕනේ කියන්නේ. ඉතින් චුට්ටක් එහෙම වෙනවා. ඒකට කමක් නැහැ. ඊට පස්සේ ඉතින් ඒක පොඩ්ඩක් අර එහෙම වගේ ගතියක් තිබ්බොත් එහෙම පිටි බැටර් එකෙන් ටිකක් අරගෙන ඒක වටේට චුට්ටක් ගා ගන්නවා. ඉතින් මාත් එහෙම ගාගත්ත කියලා මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඉතින් අපිට දෙපැත්ත පෙරලා මේක හොඳට දෙපැත්තම පුච්ච ගන්න තියෙන මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකන්. ඉතින් දෙපැත්තෙන් මම මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකන් උයාගත්තා. ඊට පස්සේ ඉතින් ඒක පැත්තකට අහ කරගත්තා. ඒ වගේම ඉතින් අනිත් පරාටා ටිකත් හදාගත්තා. ඉතින් ඔයාලට මේක උදේට බ්‍රෙක්ෆාස්ට් එකට හදාගන්නත් පුළුවන්. ඒ වගේම ඩිනර් එකට හදාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ඔයාටත් ඉස්කෝලේ යන එහෙමත් නැත්නම් මොන්ටිසෝරි යන චුටි දුවෙක් පුතෙක් ඉන්නවා නම් ඔයාටත් පුළුවන් යාගේ ලන්ච් බොක්ස් එකට මේක උදේට හරි ලේසියෙන්ම ඉක්මනින්ම හදලා දාන්න. මොකද ඉතින් අපේ පොඩි පැටව කොහොමත් කැමතිනේ මේ වගේ දේවල් කන්න. ඉතින් මම මුලින්ම කිව්වා මම මෙතන ගත්තේ පාන් පිටි ග්‍රෑම් 250ක් කියලා. ඉතින් මේ පාන් පිටි ග්‍රෑම් 250න් මම මේ විදිහට ලොකු අල පරාටා 4ක් හදාගත්තා. ඔය විදිහට ඉතින් ඔක්කොම අල පරාටා ටික හදාගත්තා. ඒත් ඉතින් අන්තිමට තව එක පරාට එකකට වගේ පිටි චුට්ටක් ඉතුරු වුණා. ඒකෙන් මං කරේ මේ විදිහට පරාට එක හදාගෙන ඒ හදාගත්ත එක උඩට අල මිශ්‍රණය දාගත්තා පැත්තකට වෙන්න. දාගෙන පරාට එක මේ විදිහට දෙකට නමා ගත්තා. නමාගෙන දෙපැත්තෙන් චුට්ටක් තද කරලා
අර විදිහටම දෙපැත්ත හොඳට රන්වන් පාට වෙනකම් පුච්ච ගත්තා. ඉතින් මේ ටික අපිට විනාඩි 10ක් 15ක් වගේ ඇතුළත හදාගන්න පුළුවන්. ලොකු වෙලාවක් යන්නේ. ඒ වගේම තමයි මේක මාරම රසයි. මේක ඉතින් අපි අර සාමාන්‍යයෙන් හදන අල පරාට එක වගේමයි. හැබැයි ඊට වඩා හරිම ලේසි පහසුයි මේ ක්‍රමයට හදාගන්න. අල පරාට හදනවා නම් ඉතින් ඔයත් මේ විදිහට හදලා බලන්නකෝ. ඉතින් හරි ආදරණීය ඉල්ලීමක් තියෙනවා ඔයාලගෙන් කරන්න. ඔයත් මගේ channel එක පැත්තේ ආව අලුතෙන් නම් මාව subscribe කරගෙන යන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.